හැමෝටම ලස්සන දවසක්. අපේ තියා අබුදාබිවල තියෙන ෂේක් සයිඩ් ග්‍රෑන්ඩ් මස්කියෝ එකට. හැබැයි අපි මේ ගමන යන්න පිටත් වුණේ කලින් දවසේ රෑ. මොකද මේ සමායිකය දවල් කාලෙට වඩා රැකරි ඩ්‍රයිව් කරන එක අපේ මහත්තයට ලීසි කිව්ව නිසා අපි රෑ තමයි මේ ගමන යන්න තෝරගත්තා. ඉතින් අවුකුස් වල ඉඳලා අපිට අබුදාබිවලට යන්න ගිය පැය විනාඩි 35ක් වගේ පුංචි වෙලාවක්. ඉතින් අපි රෑ ගිහිල්ලා එහෙ නතර වෙලා පහෝද උදේ 7:00 වගේ වෙනකොට අපි ග්‍රෑන්ඩ් මොස්කියෝ එකට ගියා. ඊට පස්සේ ඉතින් අපේ කාර් එක පාක් එකේ නවත්තලා ඇතුළට යන්න පිටත් වුණා. ඇතුළට යන්න කලින් අපිට දැනගන්න හම්බුණා අපි ඇඳගෙන ගියපු ඇඳුම් වලින් මොස්කියෝ එක ඇතුළට යන්න අපිට අවසර නැහැ කියලා. ඊට පස්සේ අපි හොල ට්‍රයි කරේ කොහෙන්ද අපි ඇඳුම් ගන්න කියලා. ඔයාලා දන්නවද? හොඳම දේ තමයි අපිට ඇඳුම් ගන්න යන්න තිබුණේ එයාලා පොළොවට හදලා තියෙන ලස්සන shopping complex එකකට. අපි ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා ඔන්න ඉතින් දැන් තමයි මට තියෙන ලොකුම රාජකාරිය සහ මේ ගමනේ මං ආසම පාට් එක. ඇඳුම් ගන්නවා කියන එක ඉතින් ගෑනු අයට විශේෂ දෙයක් නෑ. ඒක හැමදාම කරත් අපිට නම් ඇතිවෙන්නේ නෑ. ඔන්න ඉතින් මම දැන් යන්නේ හොඳ ඇඳුමක් තෝරගන්න. ඔහොම ඉතින් ඇවිදලා ෂොප් දෙක තුනකම බලලා හොඳ එකක් තෝරගන්න කියලා තැනකට යන්න තමයි දැන් මේ හදන්නේ. මේ වෙනකොට ගමනේ ආරම්භයේම අපේ මහත්තයාට නම් සෑහෙන මහන්සි වෙලා තිබුණා. මොකද එයා ආසම නැති වෙලේ තමයි මාත් එක්ක shopping කරන එක. ඔන්න ඊට පස්සේ මම මේ කඩේ තමයි තෝරගත්තේ මට අබා එකක් ගන්න. ඇත්තටම ඒ කඩේ හිටපු හැමෝම අපිට ගොඩක් උදව් කරා. ලස්සන ඇඳුමක් තෝරගන්න වගේම මගේ ජීවිතේ මම පළවෙනි වතාවට තමයි අබා එකක් ගන්නේ. අපි ඇඳුම අත්හැරගෙන ආපහු එතනින් එළියට ඉන්න පිටත් වුණා. කියන වේරුණා නාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපේ මහත්තයාත් ඇඳලා ඉන්නේ තාන්දූර එකක්. ආයිත් අපිට යන්න තියුනේ එළියේ. ඒ කියන්නේ අපි අර shopping complex එකට ගියේ. ඒක තිබුණේ පොළොවේ යටනේ. එතන අපිට පහසුවෙන් ඇවිදලා ඇඳුම් ටික තෝරගන්න පුළුවන් වුණාට එළියට ආවට පස්සේ ආපහු අර අවුව රස්නේ තියෙනවා. ඉතින් අපිට තව ටිකක් ඇවිදගෙන ඉස්සරහට යන්න වෙනවා. තව ටිකක් ඔය අපිට ඉස්සරහට යන්න වෙනවා මොස්කියෝ එකේ එන්ට්‍රන්ස් එකට යන්න නම්. මම ඔයාලට කිව්වනේ නේද අපේ මහත්තයාත් හරි උජාරුවට එයාලගේ විදිහට ඇඳුමක් ඇඳගෙන මේ ගමන යන්න ආවේ කියලා. ඔන්න බලන්න විතින් විත එයාගේ හැඩ බලන්න තමයි මට වෙලා තිබුණේ. මම එයාගේ පිටිපස්සෙන් ගියාට එයා හැම වෙලාවකම කිව්ව බලන්න බගේ මේක හරියට තියනද අර හරියට තියනද. ඉතින් එයාවත් ලස්සන කරගෙන එයාවත් සැරසෙන ගම අපි ඔව් සැරේ මේ ගමන ඉස්සරහට ගියා. විතින් විත එයාගේ ඇඳුම මට හදන්න සිදු වුණා. එයාට ඒක කොන්ෆිඩන්ස් නැහැ කියලා තමයි එයා කිව්වේ. ඒකද එයා ඇත්තටම ආසාවෙන් හිටියා ඒ වගේ ඇඳුමක් අදින්න. ඒ වුණාට අපිට ගන්න පුළුවන් වුණ ඇඳුම එයාගේ ඇඟේ ගන්නට තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් එයා විතින් විත අහනවා බලන්න මේක ලස්සනයිද? අරක මෙහෙම කරන්න මේක මෙහෙම කරන්න. ඉතින් ඕවත් කරන අතරතුරේ එයාව හැඩ කරන ගමන් අපේ එයාව හැඩ කරන ගමන්ම තාමත් අපි ඇවිදගෙන මොස්කියෝ එකට යනවා. ඇත්තටම කායක දාපු පාක් එකේ ඉඳලා සෑහෙන දුරක් අපිට පායෙන් ඇවිදගෙන මොස්කියෝ එක ඇතුළට යන්න තියෙනවා. ටිකට් ගන්න තැන ඉඳලත් අපිට ආපහු එළියට ඇවිල්ලා ආයෙත් සෑහෙන දුරක් පායෙන් ඇවිදගෙන ගිහිල්ලා තමයි අපිට මොස්කියෝ එකේ එන්ට්‍රන්ස් එකට යන්න තියෙන්නේ. ඉතින් ඔය අතරතුරේ එකීක විදිහට ෆොටෝ ගන්නත් අපි අමතක කරේ නැහැ. වටේ ඉතින් තියෙන ලොකුම පිස්සුවක්නේ ෆොටෝ ගන්න එක. ඉතින් ඒක වෙනනම් අමතක වෙරෙත් නැහැ. දැන් අපි ටිකට් උත්තරගෙන දැන් නම් අපි ඇත්තටම මං හිතන විදිහට අපි ගොඩක් ළඟ වෙලා ඉන්න මොස්කියෝ එක ඇතුළට යන එන්ට්‍රන්ස් එක ළඟට අපි ඉතින් බලමු ඇතුළට ගිහිල්ලා. ඔන්න දැන් නම් අපි එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා තියෙන්නේ. අපිට මරගන්න පුළුවන්. හැබැයි තවත් දෙයක් එතන සිකියුර් එක නම් හරිම තදයි.
අපිට ෆොටෝස් ගන්න වුණත් වීඩියෝ කරන්න වුණත් අපිට යම්කිසි ලිමිට් එකකින් ඉඳගෙන තමයි ඒගොල්ලෝ අපිට ඒ දේවල් කරන්න දෙන්නේ. ඉතින් මෙතනින් එහාට අපි ඉස්සරහට ගිහිල්ලා මොස්කේලක ඇතුළේ තිබුණ දේවල් බලලා ආයිත් එළියට එනකන් මේ වීඩියෝ එකත් එක්ක ඉන්න. මේක හරිම ලස්සන තැනක්. ඇත්තටම අපි ඒකේ පෞරාණික විස්තර නොදන්න වුණත් අපිට උනත් එතන ගියාම ඇත්තටම හිතේ සැනසීම වගේම හරි අමුතු හැඟීමක් දැනුණා. අපි දන්නේ නැහැ මේ ආගම විදිහට අපි කොහොමද එතනට ගිහලා ඇසිරෙන්න ඕනි කියලා. ඒත් අපි හැම ආගමකටම ගරු කරන්න ඕනි. ඉතින් හරිම හිත සැනසීමෙන් අපි ඒ ගමන ගිහලා එතනින් එළියට ආවා. ඔයාලා අපි එළියට එන්න හදනකොටම මෙන්න මේ විදිහ වීඩියෝ ගන්න තැනක් තිබුණා එතන. ඒගොල්ලෝ එතන අපිට වීඩියෝ එකක් අරගෙන ඒක එඩිට් කරලා ලස්සනට හදලා දෙනවා. පොඩි ගානක් නම් ආයි කරමු. ඒ වුණාට ඒක පාඩු නෑ. එයාලා හරිම ලස්සන වීඩියෝ එකක් හදලා අපි අතට දෙනවා. ඔන්න ඒක හැදුණු විදිය තමයි මේ චෝට්ටක් ඔයගොල්ලන්ට මෙතනින් පේන්නේ. අපි ඒකත් කරලා ඉවර වෙලා අහපව් ඩුබායි බලා ඉන්න පිටතුන. ඉතින් සහරත් ඔයාලා අපිත් එක්ක ඉන්න. අපි මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මදිට ගිහිල්ලා එන්න. ඔයාලට thank you.